SYM ආලෝකධාර YouTube channel එකට ඔයාව ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද මම කතා කරන්න යන්නේ ડિප්‍රෙෂන් ගැන. ડિප්‍රෙෂන් කියන මේ වේදනාකාරී තත්ත්වයක් එක්ක අවුරුදු 4ක් විතර මමත් පොරබැදුවා. ඒ කාලය ඇතුලේ අපේ හිත ගොඩාක් වෙහෙසෙනවා. තනිකම ගොඩාක් දැනෙනවා. ඇත්තටම කිසිම දෙයක් කරන්න හිතෙන්නේ නැති වෙලාවල් ගොඩාක් තියෙනවා. ඒ හැම දෙයක්ම මම අත්දැකීමෙන්ම දන්නවා. ඒ නිසා අද මම කතා කරන්නේ ડિප්‍රෙෂන් තියෙන කෙනෙකුගේ ස්වභාවය කොහොමද? ඔවුන්ගේ හිත ඇතුලේ මොන වගේ හැඟීම් ඇති වෙන්න පුළුවන්ද? ඒ වගේ කෙනෙකු අපි කොහොමද ආදරෙන් තේරුම් ගන්න කියන දේවල් ගැන. ඉතින් මේ වීඩියෝව අවසානය වෙනකම බලන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. සමහර විට මේ කියන දේවල් ඔයාට තියෙන්න පුළුවන්. නැත්නම් ඔයාගේ ළඟින් ඉන්න කෙනෙකුට තියෙන්න පුළුවන්. අපි බලමු එහෙනම් මේ ડિප්‍රෙෂන් තියෙන කෙනෙකුගේ ස්වභාවය කොයි වගේද කියලා. කිසිම දෙයක් කරන්න හිතෙන්නේ නැහැ. ડિප්‍රෙෂන් තියෙන කෙනෙකුට කලින් ආස කරපු දේවල් කිසිම දෙයකට ආසාවක් නැති වෙනවා. කතා කරන්න හිතෙන්නේ නැහැ. මිනිස්සු අතරට යන්න හිතෙන්නේ නැහැ. සමහර දවස්වල ඇඳෙන් නැගිටලා සාමාන්‍ය වැඩක් කරගන්න එකත් ඊටාම ලොකු දෙයක් විදිහට දැනෙනවා. ඒක ඇත්තටම කම්මැලිකම නෙමෙයි. එයාගේ මනස ඒ වෙලාවට ගොඩාක් වෙහෙසටපත් වෙලා තියෙන්නේ. ඇත්තටම මේක අපිට පිටින් බලද්දී පේන්නේ නැහැ. ඒ නිසාමයි මේ අසනීපේ භයානක. මොකද පිටින් කෙනෙක්ව බලනකොට ඒ කෙනා ඊටාම හොඳින් ඉන්නවා වගේ පේනවා. නමුත් එයා ඇතුලෙන් ගොඩාක් වේදනාවෙන් ඉන්නේ. එයා පිටතින් hina වෙලා ඉන්නවා. නමුත් කවුරුත් නොදකින්න ලොකු වේදනාවක් එයා ඇතුලේ තියාගෙන තමයි මේ පිටින් hina වෙලා ඉන්නේ. ඊගාව දේ තමයි තනියම ඉන්න කැමති වීම. මේ ડિප්‍රෙෂන් තියෙන කෙනෙක් ගොඩක් වෙලාවට මිනිස්සුන්ගෙන් ඈත් වෙලා ඉන්න තමයි බලන්නේ. කෝල් එකක් එනකොට ඒකත් වදයක් විදිහට දැනෙනවා. ඒකටවත් ආන්සර් කරන්න හිතෙන්නේ නැහැ. මැසේජ් එකකට රිප්ලයි කරන්න හිතෙන්නේ නැහැ. ඇත්තට මෙයාගෙන් කෙනෙක් ඇහුවොත් මොකද උනේ කියලා මොකුත් නැහැ කියලා හරිම පාඩුවේ එයා ඉන්නවා. ඒත් ඇත්තටම මොකුත් නැහැ නෙමෙයි. කියන්න වචන හොයාගන්න බැරි තරම් හිත ඇතුලේ දේවල් ගොඩක් තියාගෙන තමයි මේ එහෙම කියන්නේ. එයාගේ මේ හිතේ ඇතුලේ තෙරපෙන වේදනාව එයාට වචන වලට ගලපලා එයාට කියන්න වෙලාවකට තේරෙන්නේ නැහැ. ඒ තරම් එයා වේදනාවක් විඳිනවා. නමුත් පිටින් බලන කෙනෙක් හිතනවා ඔයාට මොන ප්‍රශ්නද? ඔයාට කල්පනා කරන්න කිසිම දෙයක් නැහැ. නමුත් දන්නවද ඔයා මේ ડિප්‍රෙෂන් තියෙන කෙනෙක්ට ප්‍රශ්නයක් තියෙන්න ඕනේ නැහැ. එයා කල්පනා කරන්න, එයා දුකින් ඉන්න, එයාට ප්‍රශ්නයක් තියෙන්න ඕනේ නැහැ. ඉතින් ඒ හින්දා වෙනදට වැඩිය එයාලා ගැන සැලකිලිමත් වෙන්න. ඔයාට මේ තත්ත්වේ තියෙනවා නම් වෙනදට වඩා ඔයා ගැන ඔයා හිතන්න ඕනේ. තුන්වෙනි කරුණ තමයි තමන් ගැනම වටිනාකමක් නැහැ වගේ දැනෙනවා. මම කිසිම දෙයක් හරියට කරන්නේ නැහැ. මගෙන් කාටවත් වැඩක් නැහැනේ කියලා ගොඩාක් වෙලාවට හිතෙනවා. මම අනිත් අයට බරක් වෙන්නේ නැති කියලා හැම නිතරම හිතෙනවා. මේ වගේ සිතුවිලි තමයි ගොඩාක් වෙලාවට හිතෙන්නේ. මම ජීවත් වෙන එකත් කට්ටියන්ට බරක්. මාව වටේ ඉන්න අයට බරක් වගේ දැනෙනවා ඇති. මගෙන් අනිත් අයට කිසිම වැඩක් නැතුව ඇති. මම නිසා යාලා දුක් විඳිනවා. වගේ ගොඩාක් දේවල් මෙයාලට දැනෙනවා. ඒ නිසා මේ ડિප්‍රෙෂන් තියෙන කෙනෙක් නිතරම දකින්නේ තමන් ගැන ඍණාත්මක විදිහටමයි. ඊගාව කරුණ තමයි පුංචි දෙයක් ලොකු දෙයක් විදිහට දැනෙනවා. අපිට සාමාන්‍ය දෙයක් වගේ පෙනෙන දෙයක් මේ ડિප්‍රෙෂන් සමග ඉන්න කෙනෙකුට ලොකු අභියෝගයක් වගේ දැනෙනවා. ඇත්තටම ඔයාලට හිතේ මෙයාලා හරිම කම්මැලි. කිසිම වැඩක් කරන්නේ නැහැ. ඔහේ ඉන්නවා. ඒ ડિප්‍රෙෂන් තියෙන කෙනෙක්ට උදේට නැගිටින එකත් ඉතාම ලොකු වැඩක් විදිහට දැනෙන්නේ. කෑමක් හදාගන්න එක, කාමරය අස් කරන එක, කෙනෙක් එක්ක කතා කරන එක, වැඩකට අවධානය දෙන එක, මේ දේවල් වචන වලින් කියන්න බැරි තරම් අමාරු දේවල් විදිහට තමයි මේ ડિප්‍රෙෂන් තියෙන කෙනෙක්ට දැනෙන්නේ. ඒ හින්දා එයාලට කවදාවත්ම දොස් කියන්න එපා. එහෙම කෙනෙක් එක්ක ඉන්නකොට ඔයාලට තරහ එයි. වචන කියන්න හිතෙයි. තරහෙන් කියන එක වචනයකින් එයාලට ගොඩාක් රිදෙනවා. ඇත්තටම තරහෙන් කියන්න ඕනෙත් නැහැ. නිකන් හිතට එන දෙයක් එයාට කිව්වොත් එයා ලොකුවට ඒ දේ ගැන හිතනවා. ඒක තමයි ස්වභාවය.
එයා පුදුම විදිහට කඩා වැටෙනවා ඒ වගේ වචන එයාට කියද්දි. පුදුම කම්මැලිකමක්නේ තියෙන්නේ. මේ වැඩේවත් ඔයාට කරන්න බෑද? නිකන් ඉන්නේ ඇයි? හැම නිතරම ඇඳට වෙලා ඉන්නවා. කිසිම වැඩක් කරන්නේ නැහැ. මේ වගේ වචන එයාට ඇහෙනකොට ඇත්තටම එයා හිතනවා ඔව් ඒක ඇත්ත. මගෙන් කිසිම වැඩක් නැහැ. මම හැමෝටම බරක්. මාව කවුරුත් ගණන් ගන්නෑ කියලා එයාම එයාට දෝෂාරෝපණය කරගන්නවා. එයාම තවත් හිතෙන් අර ඉන්න තැනටත් වඩා පහතට වැටෙනවා. එයාට එහෙම දේවල් ඇහෙනකොට එයාට තවත් ඒ වගේ දේවල් කියනකොට එයා තවත් පල්ලෙහාට වැටෙනවා. එයාට කිසිම කෙනෙක් නැහැ කියලා හිතෙනවා. එයා මේ මුළු ලෝකෙම තනි වෙලා කියලා හිතෙනවා. මේ දේවල් මං කියන්නේ මගේම අත්දැකීම් තුලින්. ඇත්තටම හරිම පව්. මේ ડિප්‍රෙෂන් හැදෙන අය හරිම පව්. සමහර වෙලාවට එයාලගේ වේදනාවවත් එයාලට කියාගන්න තේරෙන්නේ නැහැ. කෙනෙක් එයාගෙන් ඇහැව්වත් එයාගේ වේදනාව එයාට කියාගන්න තේරෙන්නේ නැහැ. ඒ නිසා ඔවුන්ට දොස් කියන්න එපා කිසිම දවසක. ඒ වෙනුවට ඔයා මෙහෙම අහන්න. ඔයාට මම උදව් කරන්නද? මගෙන් උදව්වක් අවශ්‍යයිද? ඒ වගේ වචන එයාට පුදුම සැනසීමක්. හරියට වේලුන පොළවට වැහි බිඳුවක් වැටෙනවා හා සමානයි. ඊගාව කරුණ තමා මේ ડિප්‍රෙෂන් හැදුන අය නිතරම අතීතය ගැන හිතනවා. මේ ડિප්‍රෙෂන් සමග ඉන්න කෙනෙකුට පරණ සිදුවීම් නැවත නැවත මතක් වෙනවා. මම එදා එහෙම නොකළා නම් මට එදා වෙනස් විදිහට හැසිරෙන්න තිබුණා. මගේ ජීවිතේ මෙහෙම වුණේ ඇයි? මේ සිතුවිලි හිත තවත් බර කරන්න පුළුවන්. නිතර මේ අතීතයේ දේවල් ගැනම හිතනවා. වැඩිපුරම කාලය ගත කරන්නේ අතීතය තුළ. මේ වර්තමාන මොහොත තුළ නෙමෙයි මේ ડિප්‍රෙෂන් හැදුනා ඉන්නේ වැඩිපුරම ජීවත් වෙන්නේ අතීතය තුළ. නැත්නම් තවම ඇවිල්ලා නැති අනාගතය තුළ. ගත වුණ අතීතයේ දේවල් ගැන හිතනවා නැත්නම් තවම ඇවිල්ලා නැති අනාගතය ගැන ලොකු බයකින් ජීවත් වෙනවා. මේ ડિප්‍රෙෂන් තියෙන අය කොයිම මොහොතකවත් වර්තමාන මොහොතේ ජීවත් වෙන්නේ නැහැ. ඔයාලත් එක්ක ඉද්දිත් මේ අය අතීතය ගැනම කතා කරයි. මම මේ අතීතය ගැන නිතරම කතා කරන කියපු කාලයක් තිබුණා. එතකොට මම වටේ හිටපු අය මට වැඩිපුරම ඇහුනේ ඒක අමතක කරන්න කියන වචනේ තමයි ඇහුනේ. නමුත් ඒ වචනෙට වඩා මගේ හිත නිමුනේ මම සුවපත් උනේ මට ඇහුම්කන් දෙන කෙනෙක් හිටපු නිසා. ඒ වෙලාවට එයාට ඇහුම්කන් දෙන එක තමයි ගොඩාක් වටින්නේ. ඔයා හිතනවා ඇති අතීතය ගැනම මතක් කර කර ඉන්නකොට මෙහෙම ડિප්‍රෙෂන් හැදුන කෙනෙක් ඒක අමතක කරන්න කියලා කියන්නේ නැතුව මම මොනා කියන්නද කියලා. නමුත් ගොඩක්ම වටින්නේ එහෙමවත් කියන්නේ නැතුව එයාට හුම්කම් දෙන එක. ඒකට හේතුව ඒක අමතක කරන්න කිව්වට ඒක වෙන්නේ නැහැ. එයාට ඒක අමතක කරන්න කියන්නේ එයා ඊට වැඩිය ඒ ගැන හිතනවා. ඒක තමයි මේකේ ස්වභාවය. එයාට හුම්කම් දෙන එක තමයි වැදගත්ම දේ. එයා මොනවද කියන්නේ? ඒක අහගෙන ඉන්න බලන්න. මේ ડિප්‍රෙෂන් හැදුන කෙනෙක්ට උදව්ව අවශ්‍යම මොහොත තමයි මේ වෙලාව. එයා ගාවින් ඉන්නම ඕන වෙලාව තමයි මේ වෙලාව. එයාට උප්පරිම කරුණාවන්ත වෙන්න ඕන වෙලාව තමයි මේ වෙලාව. ඊගාව දේ තමයි hina වෙලා ඉන්න කෙනෙක් උනත් ඇතුලෙන් ලොකු දුකකින් ඉන්න පුළුවන්. මේක ගොඩක් වැදගත්. මේ ડિප්‍රෙෂන් තියන අය හැම නිතරම මූඩ් එක වෙනස් වෙනවා. මේ දැන් hina වෙලා ඉන්නවා. ඊගාව මොහොතේ හේතුවක් නැතුව කල්පනා කර කර ඉන්නවා. ඒක තමයි ඒකේ ස්වභාවය. මේ ડિප්‍රෙෂන් තියෙන කෙනෙක් දවස පුරාම වෙලාවකට දුකින් ඉන්නේ නැහැ. සමහරු hina වෙනවා. සමහරු හැමෝම එක්ක විහිළු කරනවා. සමහරු තමන්ගේ වැඩ හොඳින් කරනවා. නමුත් ඒ හැම කෙනෙක් තුලම මේ ඇතුලේ කැකෑලෙන වේදනාව තියාගෙන තමයි එයාලා මේ විදිහට හැසිරෙන්නේ. ඒ හින්දා කෙනෙකුගේ මුහුණ බලලා අපිට කියන්න බෑ. තීරණය කරන්න බෑ මෙයා සනීපෙන් කියලා. මෙයා හොඳින් ඉන්නවා කියලා. සමහර අවස්ථාවලදී හෙට දවස ගැනවත් බලාපොරොත්තුවක් නැහැ වගේ හැඟීමක් දැනෙනවා. ડિප්‍රෙෂන් හැදුන කෙනෙක් මේක අහගෙන ඉන්නවා නම් ඔයාව බලාගන්න ඔයා ගාව කෙනෙක් නැත්නම් අනිවාර්යෙන්ම ඔයා ගැන බලාගන්න ඕනෙමයි. ඔයාගේ මේ අසනීපය ඔයාට පාලනය කරගන්න අපහසුයි. තවත් කෙනෙක්ගේ උපදෙස් ඕනේ. තවත් කෙනෙක්ගේ උදව් ඕනේ කියලා ඔයාට දැනෙනවා නම් අනිවාර්යෙන්ම වෛද්‍යවරයෙක් ළඟට හෝ සුදුසුකම්ලත් මානසික වෛද්‍ය උපදේශකවරයෙක් ළඟට යන්න. තනියම කාමරයකට වෙලා ඉන්න එක අඩු කරන්න. පුළුවන් තරම් පිරිසත් එක්ක ඉන්න උත්සාහ කරන්න. එදිනෙදා දවසේ කරන්න තියෙන ඉතාම පොඩි දේවල් කරන්න. උදේම නැගිටලා මූණ හොදන්න, කැම ටික උයාගෙන කැම ටික ආසාවෙන් කන්න, වතුර හොඳට බොන්න,
දවසට දෙපාරක් තුන් පාරක් හරි කමක් නැහැ හොඳට නාන්න. ටිකක් ඇවිදින්න යන්න. සබාදහමත් එක්ක කාලය ගත කරන්න. අතීතය ගැන කල්පනා වෙනවා නම් අනාගතය ගැන අනවශ්‍ය විදිහට බය හිතෙනවා නම් ඒ තැනට හිතට යන්න දෙන්න එපා. මේ වර්තමාන මොහොත තුළ ඉන්න උත්සාහ කරන්න. ඉතින් මේ විදිහට ડિප්‍රෙෂන් හැදුන කෙනෙක් මේක අහගෙන ඉන්නවා නම් ඔයාට ඔයාව බලා ගන්න පුළුවන්. ඉතින් මේ ડિප්‍රෙෂන් සමග පොරබදින කෙනෙක් ඔයා ළඟ ඉන්නවා නම් එයාව වෙනස් කරන්න උත්සාහ කරනවට වඩා එයාව ආදරෙන් තේරුම් ගන්න උත්සාහ කරන්න. එයා වැඩි කතා නොකරත් ළඟින් ඉන්න. එයා hina වෙන්නේ නැති දවසක hina වෙන්න, හිත හදාගන්න කියලා බල කරන්න එපා. එයාගේ දුක පොඩි දෙයක් වගේ දකින්න එපා. ඒ වෙනුවට සරලව මෙහෙම කියන්න. ඔයාට මේ වෙලාවේ අමාරුයි කියලා මට තේරෙනවා. ඔයාට කතා කරන්න ඕන නම් මම අහගෙන ඉන්නවා. කතා කරන්න බැරි නම් වුණත් කමක් නැහැ. මම ඔයා ළඟ ඉන්නවා. මේ විදිහේ වචන එයාට නිතරම කියන්න උත්සාහ කරන්න. එයා අහන හැම ප්‍රශ්නයකටම උත්තර දෙන්න අවශ්‍ය නැහැ. එයා කියන දේ විනිශ්චය නොකර අහගෙන ඉන්න. එයා තනි වෙන්න හදනවා නම් සම්පූර්ණයෙන්ම අතහැරලා දාන්න එපා. කෑම කන්න, වතුර බොන්න, විවේක ගන්න වගේ දෛනික දේවල් එයාට මතක් කරලා දෙන්න. ඇත්තම කියනවා නම් වෙලාවකට එයාට ඒවවත් මතක් වෙන්නේ නැහැ. එයාගේ අසනීපය ගොඩක් වැඩි නම් එයා අකමැති වුණත් එයාව කැමැති කරගෙන වෛද්‍යවරයෙක් ළඟට හෝ උපදේශකවරයෙක් ළඟට යන එක තමයි හොඳ. මේ ડિප්‍රෙෂන් හැදුන නැති කෙනෙකුට ડિප්‍රෙෂන් හැදුන කෙනෙක්ගේ තත්ත්වය ඇත්තටම තේරුම් ගන්න අමාරුයි. ඒ නිසා මම මේ කියලා දීපුවා තේරුම් අරගෙන එයත් එක්ක ඒ විදිහට කටයුතු කරන්න උත්සාහ කරන්න. ඉතින් එක අතකට බලනකොට ડિප්‍රෙෂන් සමග සටන් කරලා ඒ අඳුරු කාලයේ පහු කරගෙන නැවත නැගී සිටින කෙනෙක් ඇත්තටම පුදුමාකාර ශක්තිමත් කෙනෙක් බවට පත් වෙනවා. ડિප්‍රෙෂන් කියන්නේ වාසනාවක්වත් ලැබෙන්න ඕන දෙයක්වත් නෙවෙයි. ඒක ගොඩක් වේදනාකාරී අත්දැකීමක්. ඒත් ඒ අඳුරු අත්දැකීමෙන් ගොඩ එන ගමන කෙනෙකුගේ ඇතුළත තිබුණු ශක්තිය ඔහුටම හඳුනා ගන්න උගන්වනවා. කලින් නොතේරුණු ජීවිතයේ වටිනාකම තේරෙනවා. අනිත් මිනිස්සුන්ගේ වේදනාව දැනෙන්න පටන් ගන්නවා. පුංචි සතුටක් පවා ලොකු දෙයක් වගේ දැනෙනවා. තමන් ගැන ජීවිතය ගැන මිනිසුන් ගැන ගැඹුරින් තේරුම් ගන්න පටන් ගන්නවා. මමත් ඒ තත්ත්වේ පහු කරගෙන ආපු කෙනෙක් විදිහට අද මට වෙන කෙනෙකුගේ දුක දැක්කම ඒක නොසලකා ඉන්න බෑ. හිතින් දුක් විඳින මිනිස්සු කොච්චර ඉන්නවද කියලා මට තේරෙනවා. ඒ නිසා මට පුළුවන් නම් වචනයකින් හරි කෙනෙකුට ශක්තියක් වෙන්න මම කැමතියි. තනි වෙලා ඉන්න කෙනෙකුට ඔයා තනි නෑ කියලා දැනෙන්න සලස්වන්න මම කැමතියි. බලාපොරොත්තු නැති කෙනෙකුට මේ දවසත් පහු වෙයි කියලා මතක් කරලා දෙන්න මම කැමතියි. මොකද මම දන්නවා සමහර වෙලාවට කෙනෙකුගේ ජීවිතය වෙනස් කරන්න ලොකු දෙයක් අවශ්‍ය නැහැ. අවංකව අහගෙන ඉන්න එක්කෙනෙක් ඇති. එක ආදරණීය වචනයක් ඇති. ඔයා තනි නෑ කියන එක වචනයක් ඇති. ඒ නිසා ඔයා මේ මොහොතේ ડિප්‍රෙෂන් එක සටන් කරන කෙනෙක් නම් කරුණා කරලා අතහරින්න එපා. අද ඔයාට පේන්නේ අඳුර විතරක් වෙන්න පුළුවන්. ඒත් මේ අඳුර සදාකාලික නැහැ. ඔයා තවමත් මේ කතාවේ අවසානයට ඇවිල්ලා නැහැ. ඔයාගේ ජීවිතයේ ලස්සනම පරිච්ඡේද තවමත් ලියවමින් තියෙනවා. තව එක පියවරක් ඉදිරියට යන්න. අවශ්‍ය නම් උදව් ඉල්ලන්න. ඔයා තනිව මේ සටන කරන්න ඕනේ නැහැ. මොකද සමහර විට අද ඔයාට අවශ්‍ය වෙන්නේ ජීවිතේ වෙනස් කරන ලොකු දෙයක් නෙවෙයි. හෙට දවස දකින්න තරම් පුංචි බලාපොරොත්තුවක් විතරයි. ඒ බලාපොරොත්තුව අතහරින්න එපා. එහෙනම් ඊගාව වීඩියෝ එකෙන් අපි නැවත හමු වෙමු. එතකන් සතුටින් පරිස්සමින් ඉන්න. ඉතින් අපේ SYM ආලෝකධාර YouTube channel එක subscribe කරලා දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා.